සුවඳ මල් වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බී වෙලා කුරුළු වෙස්වලා අනන්තයට යයි පියාඹලා දෙවුලගේ තුරුණු හද පිමේ ජීවිතේ අඩුත දන්දනේ හැඟුම් පිබිදලා දෙතොල් වතුරලා කතා කරයි පිය සලසලා තැනකදී දිනක බැඳි බැඳි සිටිය හැකි සිතෙයි මතකේ ඇඳි ඇඳි ඒදනත් මෙසේමයි ඒ දිනත් මේ වාගේ සින් පහන් දිලේ භවින් භවේ මී පිරුණු සුවඳ මල් වනේ ආදරය සිනාසෙනු පෙනේ පැතුම් බී වෙලා උරුළු වෙස්වලා අනන්තයට යයි පියාඹලා දෙවුලගේ තුරුණු හද පිමේ ජීවිතේ අඩුත දන්දනේ හැඟුම් පිබිදලා දෙතොල් වතුරලා කතා කරයි පිය සලසලා අනන්තයට යයි පියාඹලා කතා කරයි පිය සලසලා තාත්තයි දුවයි මාර කෙමිස්ට්‍රි එකක් නේද? ඒක පොළොව කෙමිස්ට්‍රියක්. මම බලාගෙන ඉන්නකොට මට තේරෙනවා තාත්තගේ වැඩේම දුවට මේ මොටිවේට් කරනවා නේ, thumbs up එකක් දෙනවා නේද? ඒක දැන් මං හිතන්නේ දැන් දුව පුරුදුලා ඉන්නේ. ලයිෆ් එකේ හැම දෙයකදීම මගේ මං හිතන්නේ තාත්තගේ මොටිවේෂන් එක පුරුදුලා තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ ඒක විනාඩිය දෙන්න ඕනද? නෑ ඉතින් පුංචි කාලේ ඉඳලා අපි ඒගොල්ලෝ අල්ලගෙන ආවා. මෙතෙන්ටත් ඇවිල්ලා අතෑරියා බලන්න. තව සපෝට් එකක් දෙනවා කොහොමද යන්න බලන්න. රයිට්. ඒ කියන්නේ දුවගේ ෆස්ට් ජජ් වෙන්නේ එතකොට තාත්තා නේද? තාත්තා මෙතන ජජ්මන්ට් එක දීදී තමයි මේ සින් කරේ නේද? මං හිතන්නේ ඕනම තාත්තා කෙනෙක්ගේ ඒක තමයි පරමාදර්ශී. වාහ. क्या बात है. ඒ කතාවට දාලා අත්පොසනාදියක් දෙන්න ඕනේ. ඒතර කවුද මේ ඇවිල්ලා ඉන්නේ ගෙදර ඉඳන්? මගේ සහෝදරෙක් ඉන්නවා, පුතා ඉන්නවා, නෝනා ඉන්නවා. දෙන්නෙක් මෙහෙම කරා එකෙක් මෙහෙම විතරයි කරේ. මොකක්ද ඒකේ තේරුම? හිතා ගන්න බෑ. සමහරවිට දැන් හිතා ගන්න බැරි දේවල් අපේ ජජ්ජස්ලත් කියන්න බැරි නෑ. නේද රෝෂා? බලමු නේද? රයිට් ජජ් ගායත්‍රි. මේ චිත්‍රපට ගීතයක් එච්.ආර්. ජෝතිපාල මහත්මයා සහ ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරන. ඉතින් එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ ගීවල කියන්නේ ඔහුගේ හඬේ මං හිතන්නේ හඬක් වගේම හඬ මූව්මන්ට් එකක්. මොකද ඒක ඇතුලේ මාර ප්‍රාසංගික ගතියක් තියෙනවා. ඉතින් ඔබ දෙදෙනාම බොහොම දක්ෂයි. මං හිතන්නේ තාත්තා ගොඩක් ආඩම්බර වෙන්න දුව ගැනත්. ඒ වුණාට පොඩි දෙයක් තමයි මේ ප්‍රාසංගිකත්වය මේ හඬ ඇතුලේ තියෙන ඒ කියන්නේ බලය ඒ කියන්නේ වොයිස් එකේ පවර් එක තව එන්න තිබුණයි කියලා මට හිතුණා. අද නැත්තම් හොඳයි. Thank you. Okay. Judge Dimanka.
ගායත්‍රක කිව්වාගේ ඇත්තටම මේ අර පිචිං වල ප්‍රශ්න ටික තමයි තිබුණේ අර පැතුම් ගිලිහිලා කියන තැන්වල දෙන්නගෙම ඒ නෝට්ස් වලට ආවේ නෑනේ. ඒ ටික හරි නෑ. හරිද? එතකොට ඒ හැබැයි දෙන්නටම ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. දුවට හොඳ හැකියාවක් තියෙනවා. ඉතින් නමුත් මේ ගායනයේ තව හැදෙන්න ගොඩක් අඩුපාඩු ටිකක් තිබුණා. ඉතින් ඒ ටිකත් එක්ක බලමු ඉස්සරහට මොකද කියන්නේ. දෙන්නට තියෙන ප්‍රශ්නේ මේකයි මේක තරංගයක් හින්දා තමයි ප්‍රශ්නේ. නැත්නම් ඉතින් දෙන්නයි ඉතින් තාත්තයි දුවයි හැටියට ඊටාම හොඳ ලස්සන්ට සුන්දරත්වයක් ඇතුව ෆැමිලි එක හැටියට ගීත ගායනා කරා. නමුත් තරංගයට යනකොට තරංගයේදී කවුරු හරි පරාද වෙනානේ. පරාද වෙන්නේ වරද්ද ගන්න තැන් වලින් තමයි පරාද වෙන්නේ. ඉතින් අපි බලමු තරංගය ඉදිරියට යනකොට ඕගොල්ලන්ට මොකද්ද ලැබෙන ප්‍රතිඵලය කියලා සුබ වතනවා. Thank you. Sieta Voice of Family.